දඹදිවම අගරජු වුණොත් කියලා හිතලා බලනවා. ඉතින් මේකට පොඩි ප්ලෑන් එකක් මගේ ඔළුවට එනවා. ඒ නිසා අම්බටත් ඇත්තා. එයාට පුළුවන් අග්‍ර පුරෝහිත වෙන්න. කොහොමද කේවට වුණයි ටිකිරින් වලේ ප්ලෑන් එක කියන්නේ ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ යනවා මගුල් නුවර මගුල් සල් ගහට. ඉතින් රජතුමාගේ හැම එක මගුල් තමයි මගුල් ලතා මගුල් කඩුව මගුල් සල් ගහ මගුල් නුවර. රජතුමනි මෙන්න මේකයි අපේ මේ කතාව වෙන කාගේවත් කන් වල එහා ෂෙයා වෙන්න බෑ. යූගේ කන් දෙකයි මගේ කන් දෙකයි විතරයි වෙන එක කනකටවත් යන්න බෑ. ඒ නිසා මේකට සතර කන් මන්ත්‍රණය කියලා කියමු කියලා. කියන්නේ විදිහට තමයි මෙන්න මේ පාඩමට නම හම්බුනේ. සතර කන් මන්ත්‍රණය, ෆෝ කන් මන්ත්‍රණය. හරි. ඉතින් ගිරව හංගිලා හම්බෝ කේවට ඔයා හිතුවද මේක සතර කන් මන්ත්‍රණය කියලා? දැන්ට මගේ කනට ගිහිල්ලා හය කන් මන්ත්‍රණයක් තුනා. මම තව ටිකකින් ගිහිල්ලා මේ කේලම කියනවා මහෞෂධ පරිතුමාට. එතකොට මේක අට කන් මන්ත්‍රණයකුත් වෙනවා කියලා. ඉතින් එයා එහෙම නිකන් ගියෙත් නෑ. අර කේවට බමුණට තෑග්ගක් දීලා ගියේ. අච්චුපතේ හරි ලස්සන දෙනවා. සාලේ කලාලා පාතල බාන මිනිසෙකු මෙන් කේවටගේ හිස වර්චස් පීඩා කියලා කීමෙක් දැ කට දැල්ලාගෙන උඩ බැලූ තෑත්තුගේ මුඛේ වර්චස් පීඩා කියලා හරි ලස්සනට තියෙනවා. මොකක්ද දන්නවද? මෙයා දීලා යන තෑග්ග තමයි කේවට අර රට්ටයාගේ නාකියාගේ ඔළුවට වර්චස් පීඩා කියලා මොකක්ද කියලා උඩ බලපු මිනිස්සයා කටට නැවත වර්චස් පීඩා කියලා පවරට බදු වේගේ කියා බගෙන යනවා. කේවට කෑ ගහනවා ගිරව අල්ලගන්න කියලා. වැඩක් නෑ අර පවනට බදු වේගේ ගිහිල්ලි ඉවරයි ගිරව. ඊට පස්සේ ගිරව A to Z කියන්න කරනවා. දැක්ක ඔක්කොම අරමයි මෙහෙමයි කේවට මෙහෙම කරනවා. මුන් අල්ලගන්න යන්නේ. එහෙම ඔක්කොම වෙච්ච සීන් ටික කියනවා. ඉතින් කියද්දී මහෞෂධ පැත්තෝ බලනවා. ඇයි මම මෙහෙම මං කියලා අමතකුණාද? මමත් ඉන්නවා මහෞෂධ පැත්තෝ මෙතන. මාත් ඉන්නවා මං ඉන්නහන් ඒ කාටවත් මැරෙන්න දෙන්නේ නැහැ කියලා මහෞෂධ පැත්තුමා ගිරා පොතකට කියන දි වෙන කාටවත් ඇහෙන්නේ ළඟපාතේ හිටියේ නෑනේ. ඉතින් ඒකට හරියන ප්ලෑන් එකක් මහෞෂධ පැත්තුමත් මේ පැත්ත ඉඳන් හදනවා. හරි.